මන් දන්නවා දෙන්නේ නැති බව, දීලා වැඩකුත් නැති බවක් දන්නවා ජනතාව. ඒත් මම අවධාරණය කරන්නේ. මධ්‍යම ආණ්ඩුවට සමාන්තර මධ්‍යම ආණ්ඩුවත් එක්ක එකට ඉන්න, මධ්‍යම ආණ්ඩුව සභාව කෙරෙහි සැක නොහිතන, සභාව මධ්‍යම ආණ්ඩුවට යටිකූට්ටු වැඩ නොකරන යාන්ත්‍රණ පොඩපත් වෙන්න ඕන. ඒව පත් වුණොත් මොකද වෙන්නේ? ඒව පත් වුණොත් සිද්ධ වෙන දේ තමයි අරාජකත්වයක් නිර්මාණය වෙනවා. එහෙනම් රටේ අත්පත් කරගන්නා ජයග්‍රහණ ආර්ථික ජයග්‍රහණ ගමට ගලාගෙන එන්න නම් ඊට සමාන්තර ප්‍රාදේශ සභා නගර සභා ටික හදන්න ඕනකම තිබෙනවා. ඔය අපිට එරෙහි කණ්ඩායම් ඡන්ද ඉල්ලන්නේ දිනන්න නෙවෙයි. ඒගොල්ලොත් දන්නවා. ප්‍රාදේශ සභාවක් නගර සභාවක් ගන්න නෙවෙයි. ඒගොල්ලන්ට අවශ්‍යයි ඒගොල්ලන්ට එරෙහිව ක්‍රියාත්මක කළ දෙන පරීක්ෂණ යම් ප්‍රමාණයකට අඩපණ කරගන්න පුළුවන්ද ඡන්ද ටිකක් වැඩි කරගෙන. ඔච්චර ඔකට එන්නේ. හරිද? ටිකක් වැඩි කරගෙන නෑ. හරිද? පරීක්ෂණ ඉතා හොඳින් යනවා. සමහර අය ඡන්ද ඉල්ලන්නෙම පරීක්ෂණ වලින් බේරෙන්න. ටීවී එක දිහා බලන් ඉන්නකො. වැඩියෙන්ම කෑ ගහන්නේ වැඩියෙන්ම බය වෙච්ච අය. අද රෑ බලන්න 7ට. දැන් නම් බැරි. හරිද? ටීවී 7 ප්‍රවෘත්ති වල වැඩියෙන්ම කෑ ගන්න වැඩියෙන්ම බය වෙච්ච අය. මා නැවත කියන මේ කිසි කෙනෙක්ගෙන්වත් පරිගණන් කරන්නේ නෑ. අපිට මේ පරිගණන් කිරීමේ අවශ්‍යතාවයක් නෑ. අපිට කිසි කෙනෙක් එක පෞද්ගලික තරහක් නෑ. හැබැයි අපි ක්‍රමානුකූලව මේ වංචා දූෂණ යටගිය අපරාධ විමර්ශනය කරන ක්‍රියාවලිය විධිමත් කරලා තියෙනවා, ඉදිරියට ගෙන යමින් තියෙනවා. ඒක අපි කරලා තියෙනවා.